ආයුබෝවන් ශ්‍රී ලංකාවේ කාලගුණ තොරතුරු එසනින් ඉතාමත් නිවැරදිව ඔබ වෙත ගෙනේන අපගේ 1info.lk නාලිකාව වෙත ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මැයි මාසයේ ආරම්භ වීමත් සමගම අපේ රටේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ ආරම්භ වේවි කියයි. නමුත් මැයි මාස මුල කාලගුණයේ දෙස බැලූ විට අපට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ නිරිතදිග මෝසම තවමත් සක්‍රිය වී නොමැති බවයි. මෝසම ප්‍රමාද වුණත් පසුගිය දින කිහිපයේ පුරාවටම අන්තර්මෝසම් ලක්ෂණ පෙන්නුම් කරමින් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. ඒ නිසා මෝසම් වැසි නැහැ කියා අපට කාලගුණය ගැන අවධානයෙන් නොසිටින්න බැහැ. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විවිධ වෙනස්කම් සහිතව වර්ෂාව ලැබීමට නියමිතයි. අද අපි මේ වීඩියෝවෙන් මැයි මාස 6 වන දින සිට මැයි 11 වන දින දක්වා කාලය තුල අපේ රටේ ඇතිවිය හැකි කාලගුණික තත්ත්වයන් පිළිබඳව ඉතාමත් සවිස්තරාත්මකව විමසා බලමු. මේ දිනවල ගමන් බිමන් සැලසුම් කරන ඔබ අනිවාර්යයෙන්ම මේ තොරතුරු දැනගත යුතුමයි. අපි මුලින්ම අවධානය යොමු කරමු මැයි මාස 6 වන දින කාලගුණය කෙසේ වේවිද කියා. එදින උදාසන කාලය බොහෝ දුරට පැහැදිලි අහසක් සහිතව ආරම්භ වුවත් දහවල් කාලය වන විට වලාකුළු වර්ධනය වීම ආරම්භ වෙනවා. විශේෂයෙන්ම පස්වරු දෙකින් පමණ පසුව උතුරු පළාතේ ස්ථාන කිහිපයකටත් මධ්‍යම කඳුකරයේ නුවරඑළිය සහ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටත් වැසි තත්ත්වයන් ආරම්භ වීමට නියමිතයි. ඉන් පසුව සවස 5 පමණ වන විට මෙම වර්ෂාපතන කලාපය තවත් වර්ධනය වෙමින් දිවයිනේ තවත් දිස්ත්‍රික්ක රැසකට පැතිරී යනවා. අපගේ දත්තවලට අනුව සවස 5න් පසු මුනරාගල, බදුල්ල, රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට සැලකිය යුතු මට්ටමේ වැසි ඇතිවිය හැකියි. කෙසේ වෙතත් රාත්‍රී කාලයේ එළඹෙන විට මේ ප්‍රදේශවලින් වර්ෂා තත්ත්වය ක්‍රමයෙන් පහව ගොස් එම වැසි වලාකුළු උතුරු මැද දෙසට ගමන් කරනවා. ඒ අනුව රාත්‍රී කාලයේදී මාතලේ, පොළොන්නරුව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට වර්ෂාව ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඔබ මේ ප්‍රදේශවල රාත්‍රී ගමන් බිමන් යනවා නම් මේ ගැන අවධානයෙන් සිටින්න. මීළඟට අපි විමසා බලමු මැයි මාස 7 වන දින කාලගුණික රටාව. එදින දහවල් කාලයේ දැඩි උණුසුම් තත්ත්වයක් පැවතිය හැකිවුවත් සවස 2කින් පසුව නැවත වරක් වායුගෝලයේ අස්ථාවරත්වය වැඩි වී වැසි වර්ධනය වෙනවා. සවස 2කින් පසු දකුණු පළාතේ හම්බන්තොට, මධ්‍යම කඳුකරයේ නුවරඑළිය, ඌව පළාතේ බදුල්ල සහ නැගෙනහිර පළාතේ අම්පාර යන දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට පටන් ගන්නවා. පසුව සවස 5 පමණ වන විට මෙය දිවයිනේ විශාල කලාපයක් ආවරණය කරන මහා වර්ෂාවක් බවට පත්වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරු මැද, නැගෙනහිර සහ උතුරු යන පළාත්වලට මේ කාලයේදී වැසි ඇදහැලීමට නියමිතයි. මේ ප්‍රදේශ රසකට එකවර බලපාන බැවින් කෘෂිකාර්මික කටයුතුවල නිරත වන අය මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඉන්පසුව රාත්‍රී කාලය වන විට මෙම තත්ත්වයේ සුළු වෙනසක් සිදු වී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු උතුරු පළාතට පමණක් මෙම වර්ෂාව වැඩි වශයෙන් බලපෑම් එල්ල කරනවා. අනිකුත් ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී යම් සහනයක් ලැබෙනු ඇති. දැන් අපි බලමු මැයි 8 වන දින කාලගුණ තත්ත්වය ගැන. එදින පස්වරු 2කින් පසුව මධ්‍යම, වයම සහ උතුරු යන පළාත්වලට තැනින් තැන වැසි ඇතිවීමට පටන් ගන්නවා. මේ දිනවල දහවල් කාලයේ ඇතිවන මේ වර්ෂාවන් සමග අකුණුද ඇතිවිය හැකි බැවින් ඔබ එලිමහනේ සිටිනවා නම් ප්‍රවේශම් වීම ඉතා වැදගත්. සවස් කාලය වන විට මෙම කාලගුණික තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වී බස්නාහිර, උතුරු මැද, සබරගමුව සහ දකුණු පළාත්වලටත් බලපෑම් එල්ල කරනවා. කොළඹ, ගම්පහ සහ ගාල්ල වැනි ජනාකීර්ණ ප්‍රදේශවල සවස් කාලයේ රැකියාව නිමවී නිවෙස් බලා යන ජනතාවට මේ වර්ෂාව නිසා යම් යම් බාධා ඇතිවිය හැකියි. ඉන්පසුව රාත්‍රී කාලයේදී සහ සවස් කාලයේ අගභාගයේදී මෙම තත්ත්වය වයම, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට ඇතිවී මධ්‍යම රාත්‍රිය වන විට ක්‍රමයෙන් පහව යනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. අපගේ දිනදර්ශනයේ ඊළඟ දිනය වන මැයි 9 වන දින කාලගුණය දෙස බලන විට එදිනත් සාමාන්‍ය අන්තර්මෝසම් ලක්ෂණ ඉතා හොඳින් පෙන්නුම් කරනවා. එදින සවස 2කින් පසුව මහනුවර, නුවරඑළිය වැනි මධ්‍යම කඳුකරයේ ප්‍රදේශවලටත් උතුරු පළාතටත් වැසි ඇතිවීමට නියමිතයි. කාලයේ ගත වී සවස් කාලයේ එළඹෙන විට රත්නපුර, අනුරාධපුර සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්ටද මෙම වැසි තත්ත්වය පැතිරී යනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මෙදින තරමක තද වැසි බලාපොරොත්තු විය හැකියි. ඉන්පසුව රාත්‍රී කාලයේ උදාවීමත් සමගම මේ වර්ෂාපතන රටාව බස්නාහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලට කේන්ද්‍රගත වී එම ප්‍රදේශවලට වැසි ඇති කිරීමට නියමිතයි. රාත්‍රී කාලයේ ඇතිවන තද වැසි නිසා මාර්ග ලිස්සා යා හැකි බැවින් රියදුරන්ගේ අවධානය මේ සඳහා යොමු විය යුතුමයි.
මැයි දහවන දින කාලගුණික අනාවකය දෙස බලන විට එදින පස්වරු දෙකෙන් පසුව ප්‍රධාන වශයෙන්ම නුවරඑළිය සහ රත්නපුර යන කන්දුකර සහ සබරගමු දිස්ත්‍රික්කවලට වැසි ඇතිවීමට පටන් ගන්නවා. කන්දුකර ප්‍රදේශවලට මේ වර්ෂාව නිසා නායයාම අවදානම් තත්වයන් පවා ඇතිවිය හැකි බැවින් ඒ ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන්ම විමසිලිමත්ව සිටීම වැදගත්. ඉන්පසුව සවස් කාලයේදී මුහුදුබඩ ප්‍රදේශ හැර දිවයින පුරා බොහෝ අභ්‍යන්තර ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉහළ සම්භාවිතාවක් පවතිනවා. වෙරළබඩ කලාපයට තරමක වියලි ස්වභාවයක් තිබුණත් ගොඩබිම ඇතුළත ප්‍රදේශවලට හොඳ වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි. රාත්‍රී කාලයේ එළඹෙන විට මෙම වැසි තත්වයේ යම් අඩුවක් දැකගත හැකි වුවත් වර්ෂාව සම්පූර්ණයෙන්ම නතර වන්නේ නැහැ. යම් යම් ප්‍රදේශවලට රාත්‍රී කාලයේ පුරාවටම තුනී වර්ෂාවක් හෝ පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. අපගේ කාලගුණ වාර්තාවේ අවසන් දිනය වන මෑ 11 වනදා පිළිබඳව කතා කිරීමේදී එදින දිවා කාලයේ සැලකිය යුතු වැසි තත්වයක් අපේක්ෂා නොකලත් සවස් කාලය වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපගේ දත්තාකෘතිවලට අනුව එදින සවස් කාලයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකටම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. විශේෂයෙන්ම එදින රාත්‍රී කාලයේදී නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට ඉතාමත් තද වැසි ඇතිවීමේ පැහැදිලි අවදානමක් පවතිනවා. මේ තද වැසි සමග ක්ෂණික ජලගැලීම් පවා නිර්මාණය විය හැකි නිසා අම්පාර සහ මඩකලපුව ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබඳව කල්තියා දැනුවත් වී සිටීම අත්‍යවශ්‍යයි. මේ දිනවල පවතින වෙනස් වන කාලගුණයත් සමග සෞඛ්‍යාරක්ෂාව පිළිබඳවත් අප අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතුයි. දහවල් කාලයේදී වායුගෝලයේ පවතින අධික තෙතමනය සහ රස්නය නිසා අපේ සිරුරට දැඩි විඩාවර බවක් දැනෙන්නට පුළුවන්. විජලන තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඔබ නිතරම පිරිසිදු පානීය ජලය වැඩිපුර පානය කිරීමට වග බලාගන්න. ඒ වගේම අප අවට සිටින කුඩා දරුවන් සහ වයසක වැඩිහිටියන් ගැන නිවෙස්වල ඇති දැඩි කරන සහ මහමග සිටින අසරණ සුරතල් සතුන් ගැනත් සොයා බලන්න. දහවල් කාලයේදී සතුන්ට පානය කිරීම සඳහා පිරිසිදු ජලය භාජනයක් සෙවන ඇති ස්ථානයකින් තැබීමට අමතක කරන්න එපා. අනෙක් භයානකම කාරණය තමයි අකුණු අනතුරු. සවස් කාලයේ වර්ධනය වන කළු වලාකුළු සමග ප්‍රබල අකුණු ඇතිවීම මේ දිනවල ඉතාමත් සාමාන්‍යයි. ඔබ ඉලිමහනේ සිටින විට අකුණු ගසනවා නම් වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න. තනිව තිබෙන ගස් යට හෝ විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. නිවස තුළ සිටින විට විදුලි උපකරණවල පේනු ගලවා ඉවත් කිරීමටත් කටයුතු කරන්න. ඔබීත් ඔබී ආදරණීයන්ගේ ජීවිතය මේ සියල්ලටම වඩා වැදගත්. මේ දිනවල පවතින හදිසි වැසි තත්වය ගමනාගමනයටද විශාල බලපෑමක් එල්ල කරන බව රියදුරු මහතුන් තරයේ සිහියේ තබා ගත යුතුයි. සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ඇතිවන වර්ෂාව නිසා මාර්ග දෘශ්‍යතාව බෙහෙවින් අඩු වෙනවා. ඒ වගේම මාර්ග මතුපිට ලිස්සන සුළු බව වැඩිවන නිසා හැකිතාක් වාහනයේ වේගය පාලනය කරගෙන ඉදිරියින් ඇති වාහනයේ සමග නිසි දුරපරතරයක් තබාගෙන රියධාවනය කිරීමට වග බලාගන්න. කන්දුකර ප්‍රදේශවල ගමන් කරන විට පස්කඳු කඩා වැටීමේ සහ ගල් පෙරලීමේ අවදානම පිළිබඳවත් නිරන්තර අවධානය යොමු කිරීම ඔබේ ආරක්ෂාවට හේතු වේවි. කාලගුණය යනු ස්වාභාව ධර්මයේ නිරන්තරයෙන් වෙනස් වන ක්‍රියාවලියක්. අප අද ඉදිරිපත් කළේ දැනට පවතින දත්ත සහ පරිගණක ආකෘති මගින් ලබාගත් නවතම පුරෝකථනයන් පමණයි. වායුගෝලීය වෙනස්කම් මත ඉදිරි දිනවලදී මේ තත්ත්වයන් යම් ප්‍රමාණයකට වෙනස් වීමට ඉඩ තිබෙනවා. එබැවින් අලුත්ම සහ නිවැරදිම තොරතුරු එසනින් දැන ගැනීමට අපගේ One Info LK නාලිකාව සමග දිගටම රැඳී සිටින්න. ඔබ සිටින ප්‍රදේශයේ දැන් කාලගුණය මොන වගේද? තද රස්නයක්ද පවතින්නේ? නැතිනම් මේ වෙනකොටත් වැසි ලැබෙනවාද? ඔබේ ප්‍රදේශයේ නමත් සමගම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි කැමති ඔබේ ප්‍රදේශයේ තොරතුරු දැනගන්න. අපගේ මේ වීඩියෝව ඔබට වැදගත් වුණා නම් ලයික් එකක් දාලා ඔබේ යාළුවන්ටත් දැනුවත් වෙන්න ෂෙයා කරන්න. නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟට තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එවිට අප දාන සෑම වීඩියෝවක්ම ඔබට එසනින් දැනගන්න පුළුවන්. ඔබ සැමට ඉතාමත් ආරක්ෂිත සහ සාර්ථක සතියක් වේවා. ස්තුතියි. නැවතත් හමු වෙමු.